දකුණට දානවා ටැක්සි පහ කරා කොයා නෑ පේන්නේ ඔයා පේන්නේ නෑනේ ඔයා බුදි ඒ මේ මල්ලි ඔයා පටන් ගන්නව කේවි මං එන්න ඔයා පටන් ගන්න ඔයා පටන් ගන්න කේවි එලම අම්මෝ කන ළඟ තියලාම කෑ ගහනවාද කාරු ටීවී කාරු ටීවී වට වෙලා පොලිස් කාණ්ඩියක් යා යා මෙතන ගාලා මේ වගේ වෙහිකල් එකක් ගන්න ඕන මට මේ ජී උඹ බහපන් හුත්තු ඔව් ජී මිනි SMG එකක් තියෙනවද එපා උඹ බහපන් 25000ක් දීපන් මට ඈ අඩු නෑ මේ අපන් මට 25000ක් දීපන් කනවාද බහිනවද මේ බහපන් මෙතන දැන් මචං දැන් එපා 25000 වලට අඩුවෙන් හම් වෙනවා මේ මලපන් මේ මගේ මිනි SMG මේ හුත්තුවා කරන්න එපා බහපන් කපපන් හුත්තු ඕක කපලා දාගනින් ඔගේ යම්මු කැරිය උඹ ඕනෝට වැඩි හුත්තු හරිද උඹ පිස්සෙක් කියලා මම මොනවද කිව්වේ නෑ පකේ ඊළඟ පාර වෙඩි කනවා හුත්තුවා මෙතන කෙල්ලොත් ඉන්නවා පයිවල් දාගෙන ඉල පුක දෙන්න එපා හරිද යමුද ටික පුතා මල පයින්නවා ඈ අනේ යමුකෝ යා මල පයින්නවා කියන්නේ මතයනේ යෝක කපන්න ඕක එතකොට වැඩේ ඉවරයිනේ උන්ගේ අල්ලලා කපන්න ඕනේ කොහොමද බලා ගන්න ඔයා යන්කෝ ගෙදර වාට වා බීලා ඉන්නේ බබා වෙරි වාට ඒක තේරෙන්නේ නැහැ යන්කෝ එකක් කපලා අර පොලිස් මහත්තයාට දෙන්න මං හිතන්නේ උඩ යන්කෝ ඔයාව නිදි කරගන්න නේ මල්ලි මං ගෙදරට ආව මං ටුක් ගාලා එන්න එහා පැත්තට හෙලෝ ඔබ මට වැඩි තිබ්බා ඔබට සිටි එකෙන් දෙන්න මට කැරිය අහපන් කැරි බොන්නේ හරිද උඹ පිස්සෙද්ද හුත්තෙද්ද මට වැඩක් නැහැ හරිද හුත්තු උඹ ගෑනු ඉස්සරහ පයිවල් දාගෙන ඉන්න බා හුත්තු හරිද තේරුම් ගනින් ඔබට ඒ පයිය තමයි අරින්න දැනගනින් පඩත් අනේ උඹ හුකාන් හුත්තු උඹ මේ පිස්සෙක් කියලා නිකන් හිටියා හරිද හැමදාම මගහැරලා පුක දෙන්න බා හුත්තු හරිද හරි පොට දෙන්න හරිද වරෙන්කො දෙන්න හුත්ති කොල්ල උඹට ඊට කලින් දෙන්නම් පකේ ඉඳපන් බල්ලෙක් වගේ දැනගස්සම දැනගනින් බල්ලෙක් වගේ උඹලගේ අම්මට අහගන්න එපා හුත්තු හරිද බලමු මේ අර ඵලයන් උඹ හුත්තු උඹ මොලේ නැති එක හරිද කටවහන් හිටපන් හරිද ආහුවේ මොලේ ඇති උඹ ගෑනගේ පුකේ මුඛං කැරියා මේ අර අහපන් අර ඉස්සා කියන කැරියා උසල මරන්න ඕනේ ඔක්කොම ගිහිල්ලා මේ දැන් හරිද මේ හුත්ති පුතා හරියන්නේ නැහැ මල පයින්නවා හරිද බං ඈ පයියක් දාගෙන එලා මොනවද හුත්තක් කරනවා මචං ඇවිල්ලා හරිද මං ගෑනික එක්ක ඉද්දි හරිද දැන් කැරියා මට කෝල් කරලා ටෝක් කරනවා මචං හරිද උඹ අහුවෙන්න එපාලු උඹව දනගස්සනවලු බං හරිද නෑ ඔය පකේ උසල මට ගෙනත් දීපන් දැන් මෙච්චරයි ඈ මීටින් මන් දන්නේ නෑ දැන් උසමන් දැන් අපාර්ට්මන්ට් ළඟ ඉන්නෝක උසමන් ඵලයන් හැමෝම මට උසල ඕනේ එච්චරයි ඔව් උසපන් මට උසල කැරියාව ගෙනත් දීපන් කොහේ හරි එච්චරයි ඕම් මල්ලිය ඔව් ඒකේ නම්බරේ දාපන් මට කෝල් බෑක් කරගෙන ජැක් මේ උඹ ගන්න එපා මොකද ඌ දන්නවා ජීගේ යාළුවා කියලා ගණින් මම කියලා දැනගත්තට කමන්නේ ඕක මරු ගණින් පොඩ්ඩ අහපන් හරිද මේ අපේ අලුත් කොල්ල කවුරු කෝල් එකක් දීලා ගනින් ඌ කෝල් එකක් දීලා ගන්න බෑ ඌ අපාර්ට්මන්ට් ළඟ හිටියා පයියක් දාගෙන රබර් වලින් හදපු එක පුත්තිය කොල්ලගේ ඇට දෙකත් එක්ක කපමු ගණින් කෙනෙන්කෝ මල්ලි මෙහෙමයි අහපන් හරිද ඔය කැරියා එක කතා කිව්වා මල්ලි හරිද විහිළුවට හරි මං පිස්සෙක් කියලා මගේ හරියා මචං පිස්සුවෙක් කියලා මචං සීමාවක් තියෙන්න බෑ පිස්සෙක් වුණත් මට වැඩක් නැහැ හරිද බං ආව ඔව් මල්ලි පිස්සු කියලා හිතාගෙන මල්ලි මෙතන ඌ ගෑණිය දූෂණය කරත් ඌ මචං පිස්සා කියලා නිකන් ඉන්නේ නෑනේ බං හුත්තු හරිද ඈ කැරියා කපලා දාම ඇට දෙකත් එක එක්කන් වරින් කොහෙන් හරි මොන ලෝකෙන් හරි හොයලා එක්කන් වරින් ඵලයන් ඔක්කොම ඵලයන් මට මීටින් වැඩක් නැහැ මල පයින්නවා මල්ලි ඔව් අපාර්ට්මන්ට් නෑ මට ඔක්කොම තරහ උගේ පිටින් යවා ගන්න ඕනේ හරිද ඌ ඇඳන් හිටියේ කළු පාටයක් හරි මොකක් කරේ වගේ කළු පාටයි කහ පාටයි කෝට් එකක් දාගෙන මේ දුනවා මේ දුදු ඇතියෝ සතු කද්ද වට කරපන් මෙඩිසන් එක වට කරලා කරේ ගන් පොයින්ට් කරලා කරේ නෑ එක පකෙක් අහගත්තා මල්ලි හරිද පොඩ්ඩක් චිල් චිල් වෙන්න බෑ බං මට මල හරි අද දවසේ වුණ ප්‍රශ්නත් එක්ක හරි දෙච්චර
චිල්ල වැඩේ වෙනවා මල වැඩේ වෙනවා ඔහුට මේ මෙතන කේස් එකක් එන්නකොට එකෙක් ගන් පොයින්ට් කරනවා දෙන්නෙක් ගන් පොයින්ට් කරනවා දෙන්නෙක් ගන් කම්පයින් කරනවා වැඩ දියපන් හුත්තු වැඩ දියපන් ඔක්කොම වට කරලා වැඩ දියපන් පකේලා ඔක්කොටම ඵලයන් ඔක්කොම ඵලයන් හුත්තු කැරියා අයියෝ මේ කැරි බොන්නේ ඩොකා ගාවට ගිහලා හොඳ කරලා හුත්තු පුතාලට හමන්න කොයි මේ ටැංගර් එකේ කොයි පොකද යම අරගෙන යම දැම්ම කැරි බොන්නේ එක්කම් ඵලයන් යම මේ ඩීගේ යම වලට දාලා යම මම වෙපන්නක් කරගෙන ඕන දටක් ගන්න ගෙවුම් එන්න කලින් යම මෙතන යම ඩීගේ ඉඳපන් මම වාහනේ මම වෙපන්නක් කරගෙන යන්න තනකට ලොකේෂන් උන් ගන් පොයින්ට් කරනවා කිරියෝගේ සීජී මොන හුත්ත වුණත් වැඩක් නැහැ මල්ලි අදාල් නැහැ අපි මේ අර ඔබ්සර්වටරියට එන්න අපි ඔක්කොලම පළවෙනි පාඩම Who මීට් the fuck is Rosa? එන්න නැත්තම් මේ බියර් එකේ උම ගිල්ලලා දාමුද අපි යඩකට ගිල්ලලා මේ සිටි එක එළියට අරන් බලන්න සිටි එළියට අරන් බලන්න මල්ලි සිටි එළියට බලන්න පොඩි බියර් ඕකුගේ වෝකි ෆෝන් සේරම ගනින් නැත්තම් දන්නෝ ගත්තා ෆෝන් නෑ ඕකේ දෙකම ගත්තා මේ පැමන්ට් එකට ඇම්බියුලන්ස් එක කතා කරා මං හිතන්නේ කවුරු හරි ඩීකේ මාව එක්කම් බලයන් කොහෙ ගියත් මං එනකන් ඉඳපන් ඩීකේ මේ අර ඉස්සයි තාචිද කවුද හිටියා උන් දෙන්න ගනින් උන් දෙන්න පැනගත්තා යක්කෝ ඉස්ස තමයි ඕන එක එක්කෙනෙක් ඇම්බියුලන්ස් එකෙන් ගන්නවා මේ ඇපාර්ට්මන්ට් ගාව උන් දෙන්න මෙහෙම යුනේ ලීස් එක අරුන් දෙන්න වෙයි ගන් පොයින්ට් කියනවා ඈ කවුද කරේ ඔය ඉස්සවකනේ මේ ඉස්සව තමයි ඕනේ මං උයි උන් දෙන්න ඇම්බියුලන්ස් එක රස් කළා හෙලෝ මේ උඹලා දැන් මොකක් කර අපේ එකට මොනවා හරි කරාද වෝකින් අපේ එකා කෑ ගැහුවේ මේ ගහනවා ගහන ඇස්ටකස්ල ගහනවා කියලා මොකක් පොඩි දම් මේ අහපන් පොඩි ඔතන අපේ එකෙක් ඉන්නවා නම් දාලා ඵලයන් ප්‍රශ්නයක් එයි පොඩි දම් මචං මේ මෙතන වෙන සිද්ධිය වැරදි වැටීමක් කියලා දින හරිය කතා කරමු පොඩි දම් උඹලා උන්ට මුකුත් වෙන්නේ නැහැ බය වෙන්න එපා පුතා හරිද හරි මේ හීරීමක්වත් තියන්නේ බා හරිද අපේ උන්ට හරි එච්චර කියන්නේ මේ අපේ එකා කෑ මේ පොඩි මල්ලි මේ අහපන්කෝ මේ මට රොසා කියලා කතා කරලා හරිද මේ මම කියන එක අහපන් මේ උන්ට මොනවත් කරන්න බෑ හරිද මල්ලි අහපන්කෝ රොසා කියලා එකෙක් කතා කරා හරිද බං හරිද රොසා කියන්නේ CGද මොකක් හරි ගමන්නේ උන්ගේ රේඩියෝ එකකින් කෝල් කරාලු ඇස්ට් එක අහලා ගහනවා කියලා හරිද බං අහපන්කෝ එතකොට දැන් ඌව ගඟට දාලා බෑ උන් දන්නවා හරිද එක්ක කතා කරලා විසඳ ගන්න ඕනේ නැත්නම් වෙන විදිහට විසඳ ගන්නවා හරිද රයිට් මොකද ගන්න ඩීකේ මට දැන් ඌ කතා කරා ඈ උන් දන්නවා අපි කියලා මේ රොසා කියලා කතා කරේ කොහේකද බං ඌ දන්නේ කවුද මොක ඔතන හිටපු ගෑන් දෙක මොනවද කියපන්කෝ උන් මොකටද බං ගන් පොයින්ට් කරන්නේ මේමයි අපි ආස්තව ගන්න නෑ ඉස්සව ගන්නේදී උන් මොකටද පෑන්නේ ඒ මොකද්ද ඒ සීන් එක ගන් පොයින්ට් කර මිනියන් සබ්ජෙක්ට් එකෙන් අපිට පොයින්ට් කරා ඒක තමයි අපි 10ක් මොකද්ද කියලා ගන්න පොයින්ට් කරා හරි ඌනේ මුලින් ගන් පොයින්ට් කරේ හරි එලගිරි මේ එපා ඉවර ගන්න එපා මල්ලි ඉවර කරන්න එපා දැන් උන් දන්නවා අපි කියලා කොහොමද බ්‍රේක් දකුණට දාන්න මේ ඉවර ගන්න එපා උන් දෙනත් එක්ක කතා කරපන් මොකක්ද උනේ කියලා අහපන් ඇයි උන් ගන් පොයින්ට් කරේ කියලා අහපන් මං කියනවා මං එන්න මේ හරි මම එන්න 31ද 32ද බං 31 මම එන්න පින්යක් දාම 109ට පින්යක් දාම ටක් ගාලා ඔයි උඹ CGද මට කියන්න ඔව් මං CG හරි මේ අහම උඹේ ගොල්ලන්ට මොකුත් වෙන්නේ නැහැ සුදා හරිද නෑ විනාඩි 5ක් දෙන්නම් මචං ඌ කෑ ගැහුවේ ගහනවා කියලා හරි මේ අහපන් විනාඩි 5ක් දෙන්න ඇපාර්ට්මන්ට් එක ගායි ඌව දාලා ඵලයන් හරි වැරදි වැටීමක් වෙලා තියෙන්නේ හරිද අපි ඌට කෝල් එකක් ගන්න කියන්න උඹට හරිද වැරදි වැටීමක් වෙලා තියෙන්නේ හරිද මම මේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා බලන්න යන්නේ මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න උඹට මං කියන්න හරිද බය වෙන්න මම විනාඩි 5ක් හරි විනාඩි 5ක් දෙන්න උඹට හරි මේ හොරඩෝ ගාවට එක්කයි මං කියන්නේ වරින් මේ හොරඩෝ ගාවට කියලා කතා කරමු පස්සේ ඉවරයි යමු හොරඩෝ ගාවට යමු අපි උදේ නෙක්ස්ට් සයිඩ් පහල ගන් පොයින්ට් එකෙන් 10ක් බලන්න
හෙලෝ මේ අහපංගෝ මේ උඹලයි කොල්ලෙක් අපි ගාව ඉන්නවා බං හරිද මේ එන කුණු සීන් එකකට ඌ පැනලා බං කෙලවෙලා ඉන්නේ මට ගන්නකෝ මං කියවුවා. මේක හොඳ කරන් හොඳ කරන් නෑ හොරඩක ඔය ඔළුව රෝඩා මොකක් කියන්නද මේ කියන්නේ මොකක්ද උනේ මේ කවුද නෑ ඉස්සාව ඕක අල්ලගනින් උන් කියලානේ දැනගත්තනවද මොකක්ද යකෝ ගන් පොයින්ට් කරේ උට හරිද අනිත් එවුන් ෆයර් උනේ ඉතින් අපි මොනා කරන්නද ගන් ඒ මචං මේ අඩෝ මේ ඔය ඉස්සා කියන කැරියා තමයි මේක උඹලට අටවලා තියෙන්නේ බං හරිද මේ අඩෝ මේ කොල්ලෝ මේ මුගේ ඔළුව ගලපන් අඩෝ ඔළුව ගලපන් මේ මුන් දෙන්න අදාළම නැද්ද දෙන්නේ බං අඩෝ උඹලා එහාට බලයන් ෆක් නේ බං ඒ උඹලා එහාට බලයන් මල්ලි වා හුකන වැඩන්නේ බං වෙලා තියෙන්නේ බලපන් මචං මේ උඹලා දෙන්න අයියෝ බං ඉස්සාව බං අපිට ඕන උනේ උඹලා දෙන්නට මොකද උඹලා දෙන්න හොඳ මුන් දෙන්න හොඳ කරහංගු බං ෆක් බං නිකන් නැති බහන්න බං උඹලා what the fuck උඹලා පව් යකෝ කරන්න දෙන්නේ නැහැ පුතා හෙලෝ මේ මචං ඉවර නැද්ද විනාඩි 5 ඉවරයි නේද පොඩ්ඩේ දාම් උඹලා කොල්ලෝ දෙන්නට බෙහෙත් දානක මන් තියෙන්නේ මචං හරිද අහපන් මචං පොඩ්ඩේ දාම් විනාඩියක් දෙන්නම් හරිද විනාඩියක් දෙන්නම් ගෙනත් දාපන් හිටපු විදියට පොඩ්ඩේ දාම් මම උට කියන්නම් කෝල්ලක් දෙන්න නැත්තම් කියලා ඉන්න තැනක් හොය එල්ල එනවා හරිද මේ අහපන් රොසා මේක මේ අදාළ නැති ප්‍රශ්නයකට වැරදි මිනිස්සු මෙව වෙලා තියෙන්නේ බං ඔබ තේරුම් ගන්න බං වැරද්දන්ති වැරද්දයක් කරන්න එපා බං ඉතින් බං ඉතින් වැරදි කැරියෙක් නිසා උඹලා දෙන්න එතන වැරදි වැටහීමක් වෙලා තියෙන්නේ බං උඹ තේරුම් ගනින් මචං හරිද රයිට් බං පොඩි වෙලාවක් දිහා උඹලට කතා කරේ හරිද මම මේක විසඳන්නම් මචං හරිද උඹලා එකාට මුකුත් වෙන්නේ නැහැ ගැරන්ටිඩ් මචං එච්චරයි හරිද අඩෝ තේරුම් ගනින් බං හරිද විනාඩියක් දෙන්නම් මචං මේ අපේ උන්ගේ ලේ රත් වෙලා කොහොමද තියෙන්නේ හරිද හරි පොඩ්ඩේ දාන්න මල්ලි මේ අපේ උන් රෙඩි වෙලා ඉඳපන් ඕන හුත්තකට එච්චරයි මේ බොසා මේ අහනවගෝ මේ මුගේ ලෙහන් ලෙහන් අතලේ මචං මේ නෑ අන්කෆ් කරන්න මගේ කප් ඒ කෆ් එකත් අන්කෆ් කරපන් මොයි මේ අහපන් මොයි මචං පුතා මොකක්ද උනේ කියපන් බං මේක හරි කෙලියක් බං මොකක්ද උනේ කියන්නේ අහපන් මේ පොඩ්ඩක් ඉස්සා උඹලා කවුද බං ඉස්සා උඹලා කවුද හරි මෙහෙමයි හරිද අපේ අපිත් එක්ක එන එකෙක්ට අපි ඒ කියන්නේ උන්ට අපේ එකේ අපිත් එක්ක අපිට අපි ගහන්න දෙන්නෙත් නැහැ අනිත් එක මේකට අදාළත් නැහැ මේ මොක්කුද කින්ද මන්ද එළෝ දෙයක් අපිට වැඩකුත් නැහැ මෙච්චරයි කියන්න තියෙන්නේ ගහනවා එච්චරයි හරිද උඹලට අපි අතනදිත් ඒ කියන්නේ උඹලා ගහන්න කලිනුත් අපි කිව්වා මෙහෙමයි අපේ එකෙක් ගහන්න දන්න එපා කියලා උඹලගේ ගහපු හිටපු උන් නැතිනේ මෙතන මේ මොකෙක් හරි පකේ කිව්වා උන්ට හරිද එච්චරයි කියන්න තියෙන්නේ අපි ගහනවා මේ පුළුවන් දෙයක් කරපන් මොකද මම ගස් පොයින්ට් ගන්න ගියේ බෑලා යන්නේ ගහනවා කිය ඒ උඹත් ගහනවද මචං අඩෝ කියන්නේ ගහනවා කිය ඒ උඹත් ගහනවද බං ඒ කතා කරමු පුතා ඇයි බං ගහන්න බැරිද බං නෑ ගහන්න පුළුවන් ඇති අහපන්කෝ මේ අහපන් ඉස්සා කියන කැරියම් කරපු දේ බලපන් හරිද මචං හරිද ඒක උඹ එනම් මෙහෙමයි හරිද තියෙන මූකිනේ දැන් උඹලත් එක්ක කවුරු හරි කික්කිටියෝ උඹලා උන් ගන්න දෙනවද උන්ට දෙගේ මගේ පේෂන් එක නෑ මූ කියනවා ගහනවලු හරිද ගහනවා මට ඔතන යකුසේගේ කොල්ලෙක් ඉන්න මට උන්ට කතා කරන්න කොටේ ඔය යකුසේ කොල්ලෙක් ඉන්න ඌ කියනවා අර සීජි කැරියා නම් ගහනවමයි කියලා කියන්නේ මල්ලේ සීජි එක මට දන්නේ මට වෙබ්සයිට් එකේ කතා කරන්න ඕන නම් බෝරෙන් මේ කට්ටිය රෙඩියන් උඹ එනකන් ඉන්න බෑ මේ හරි මේ හරි මේ උඹලගේ දෙන්නෙක් වාහන වල නැගලා ඩ්‍රයිව් බයි මොකද්ද වටේ බලපල්ලා වරෙන් ඔතන ලව් කරන්න එපා දෙන්නෙක් කතා හරි උඹලා මේ මම මුන් දෙන්නට යන්න දෙන්නද බං මේ උඹලගේ කවුද කෝල් කරලා කියපන් මේ උඹලා දෙන්න යහතින් ඉන්නවා කියලා මුලින්ම අපේ වටේට මුගේ ෆෝන් ගත්තා නම් දියම් බං වටේට මේ අහපන් පුතා ධම්මික අයියෝ ධම්මික නැද්ද මේක මෙහෙම විසඳන්න ඕනේද බං කියන්නේ අම්මට සිරිවි බං දැම්ම දෙන්න එපා අංකෝ මේ අපේ හැමෝම වරෙන් මෙතෙන්න දැන් මම බෙහෙත් මේ අහපන් මම බෙහෙත් දානවා කියලා උට කිව්වා බං එතකොට උන් එන්න පුළුවන් මෙතෙන් හරිද මෙතන යන්න මුන් දෙන ආරම්භ කොහට හරි මේ හුන් දෙනවා නෑ ගනින් මුන් දෙන ටකල කෆ් කරලා ගනින් එකන් යන්න
නැත්තම් මෙතන යම් මේක විසඳගන්න බෑ බං. එක්ක මුන් දෙනවා දාලා යන්. දාලා ගිහිල්ලා අපි රෙඩි වෙමු බං ඕන හුත්තකට. මොකක්ද කියන්නේ? බොසයි මම දාලා ඉන්න බා මේ නිකන් මේ අපිට වෙන වැඩ නැතුව නෙවෙයිනේ මුන් එක්ක බැටලෙන්න දැම්මම. ඔව් බං. අර වැඩේක මේ පොඩි දා වඳුරට කෝල් එකක් ගන්න බං. උන්නේ කියන්නේ මොකක්ද මේ උන්නේ සතිය උන්නේ. ඊගේ වර ඊගේ ගහ ගන්න ඕනේ. යාළුවා ගහ ගන්න ඕනේ. පොඩි දා මම වඳුරත් එක්ක කරන්නේ. නෑ නෑ. ඕනනේ පොඩ බලහන් කතා කරන්න. අබ්බයිරේ විතර විතර. ෆෝන් එක දෙන්නද එපා දෙකක් කියන්නද? පොඩේ මං කියන පොඩේ මයින්. ඔය බෑග් ගාලා බෑග් ෆෝන්. ඉතින් යන්නේ ඒකෝ නැත්නම් මේ මල්ලි අහන්නකෝ මේ ඩීකේ මේ දැන් මේක මෙහෙම කතා කරන්න බෑ මේ මේක අහපන් මේක අහපන් මේ පස්සේ කතා කරමු මුන් දෙන්න මෙතන දාලා අපි මුන් දෙන්න මෙතන දාලා අපි යමන්කෝ මං කියන්න අපි යන්කෝ අපි පැනගමුකෝ මල්ලි දැනට අපි පැනගමු මේක පස්සේ කතා කරලා විසඳගමු ඕයි ඔවුන් දෙන්න ඉන්න දීලා අපි ඔවුන් දෙන්න තියලා යන් ඔවුන් දෙන්න අරන් ගියොත් පස්සෙන් එනවා හරිද ඔවුන් දෙන්න තියලා යන්කෝ මං කියන දේ අහලා යන් ඩීකේ යමන්කෝ මං කියන දේ අහපන් හරි පොලිසිය වැඩක් නෑ මුන් දෙන්නට ඉන්න දියා මුන් දෙන්න මැරුවා කියලා දැන් වැඩක් නෑනේ බං ප්‍රශ්නේ වැඩි වෙන එක වෙන්නේ නෑ ඩීකේ මම කියන එක අහපන්කෝ දැන් කොහොමත් බං වලියක් නම් වලියන්නේ මුන් දෙන්න අපි මැරුවා කියලා වැඩක් වෙන්නේ නෑ උන් දෙන්නව මෙතන දාලා අපි යන්කෝ අපි ගිහිල්ලා අපි රීගෲප් වෙලා අපි කතා කරමු මේ බන්නේ මේ මල්ලේ මං කියන දේ අහව ඔවුන් දෙන්න උතන තියලා අපි යම හැමෝම වාහන ගනි හැමෝම වාහන අපි යන් යමන් ගනි වාහන නැගපන් හුතු මාව දාගනින් යමන් මෙතන යමන් කොහේ හරි කන්දකට යමන් චිල්ලයට යමන් වරෙන් හැමෝම චිල්ලයට යමන් කොල්ලෙක් පාරන් යනවා දැක්කම මම පොඩ බලන්න මාව ගනි ඩොඩා මාව ගනි හුතු මාව ගනි අපි මෙතන යන් ඇම්බුස් එකක් බං ඇම්බුස් අපි යන් හැමෝම චිල්ලයට යමන් හැමෝම චිල්ලයට යමන් චිල්ලේ කතා කරන් චිල්ලටම හැමෝම යමන් උන් දෙන්නට ඉන්න දියන් අපි මේ කතා කරමු නයි උන් ගේමෙන් නම් අපි ගේමට යන් හරිද උන් සාමෙන් නම් සාමෙට යන් එච්චරයි හරිද බං මොන පගක්වත් කියන්නද ඔක්කොම වරෙන් චිල්ලට පාර ළඟට හරිද ඒක හුත් එක්කත් මං කියන දේ අහපන් මේ පාර හරිද එච්චරයි කියන්නේ හරිද දැන් මේක මේ විසඳන්න බැරි ප්‍රශ්නයක් කියලානේ තියෙන්නේ හරිද දැන් ඌ කැරියට ගේමු ඕන නම් හරිද බලමු මොකද වෙන්නේ කියලා හරිද විසඳන්න බලමු කෝල් ටිකක් ගහලා හරිද මොකද්ද වෙන්නේ කියලා හැමෝම එකෙක්වත් ඉන්න බා උන් දෙන්නට ඉන්න දියන් අපේ උන් යමන් චිල්ලාට හරිද එච්චරයි හරිද අපේ උන් දැන් බඩුත් රෙඩි නෑනේ වලි ගහ ගන්න හරිද බං හරි අපේ කට්ටිය රෙඩි වෙන්න බෑ මොන දේ වුණත් වලියන්නම් ගහමු හරිද මල්ලි මැරෙන්න හරි ගහගමු හුත්තලට හරිද නිකම් මේ බය ජීවත් වෙන්න ඕනේ නෑනේ අපේ කොල්ලෝ මෙච්චර ඉදි බං හරිද හරි හැමෝම චිල්ලාටම මං කියනවනේ චිල්ලාටම හැමෝම හැමෝම එන්න චිල් හරි එච්චර ඕනේ නෑ ලම්බයට එන්න චිල්ලයට යන්න එපා ලම්බයට එන්න ඉවරයි ලම්බයට ඇතුළට යන්කෝ අපි ඇතුළට ගිහලා මේ කතා කරමු වාහන ටික හංගාම පේන්න තියෙන නෑ ඔය ඇතුළට ගියා අපිට වෙපන් නෑනේ අපි වෙපන් ටික කරමු නෑ පොඩ්ඩ ඉන්න මල්ලි මේ කතා කරමු මේ කතා කරලා විසඳන්න බලමු පුළුවන් ද මම බහිනවා පස්සේ කට්ටිය දැන් වලට ගිහිල්ලා අපි ගාන්න බෙදලා බඩු ටික අරගෙන එක තැනකට සෙට් වෙමු හරිද හරි මේක මල්ලි නිකම් බෝරුවට ගහ ගන්න ඕනේ නෑ මේ පොඩ්නෙක් ඉන්න බං හරිද උන් කියලා කරන්න දෙයක් නෑ බං හරිද බං ගන් ඩික් කරවම කොහොමද මචං වෙඩි තියනවා තමයි හරිද බං වරෙන් හැමෝම වරෙන් රෙඩි වෙලා වරෙන් මුම් ෆෝන් උස්සන්නේ නෑ මල්ලි මුම් ෆෝන් උස්සන්නේ නෑ මුම් සීන් එකේ ඉන්නේ බං හලෝ මේ අහපන්කෝ ඩාන්සා මේ අහපන් ඔයි මේ මෙහෙමයි මෙච්චරයි අපේ කෙට්ට ගහලා ඉවරයිනේ බං දැන් ඉතින් වැඩක් නැහැ කතා කරලා මේ ඉවරයි කතාව මේ අපි රේඩියෝලා ඉන්නේ මේ බස් ස්ටේෂන් ගන්න උඹලා කොහෙද ඉන්නේ කියපන් ආයෙත් පුක පලා ගන්න තමයි අපේ උන්ට ගාලා ඉතර අපි බලන් හිටියා මොකද මෙහෙමයි ගැම්මාස් දාන් ඉද්දි පුක දෙන්න ඕනේ නැහැ හරි උඹට ප්‍රශ්න විසඳන්න ඕනේ හරිද හරි ඔව් ප්‍රශ්න විසඳන්න සීජිලත් වෙනවා එතකොට දැන් උඹලා දෙගොල්ලෝ වෙනවද නෑ දෙගොල්ලොත් එන්නේ අපි විතර එන්නේ මේ හරිද අපිට පුෂ්ප කියන එක දීපන් නැත්තම් මේ වාලිය යනවා එච්චරයි හරි උඹට පොඩි දැන් අපිට පැය භාගයක් දියන් හරිද
එච්චරයි. හරි එච්චර. මොකද්ද උනේ කියපන් කොලිසි ඉස්සර. අපි කියන්න උඹට තන. මම ආපම් මල්ලේ මේ යකෝ සවුන් ගේමට එන්නේ පැය භාගයක් තියෙනවා අපිට රෙඩි වෙන්න හැමෝම යන් අපාර්ට්මන්ට් එකට යමන් යන එක මේ හොස් මේ අනිත් පැත්තේ යන් මේ කොහෙද හොස්පිටල් පැත්තේ යමන් කෙලින්ම ටර්ෆ් හරි කොහේ හරි කමන්නේ බඩු රෙඩි ගන්න පැය භාගයක් තියෙනවා යන් ඩීකේ ඔයා හැන්ඩල් කරන්න මෙතනින් යන්න මන් දන්නේ නැහැ. බෑබම් පොලිසිය පුක දෙනවද මේ දන්නවනේ දවස ඔව් උඹට පස්සේ විශ්ව ගන්න ඕනේ නේද බෝසා සැන්ඩි වලට වරෙන් එන්න ඔව් සැන්ඩි වල උකන්න බෑ ඉතින් උඹලට එළියෙන් බලයි එළියට බෑපල්ලා හරි එච්චරයි අපි එළියට බෑලා අර උඹලට කොහෙද අපි එළියට බහලා යන ගමන් ඉන්නේ මේ දන්නවනේ නගරේ පොලිසිය මෙහෙමයි මේ ඔව් මේ පඳුරු අස්සේ රැකගෙන මේ පඳුරු අස්සේ රැකගෙන හුත්තක් නෑ අහපම් පොලිසිය පුක දෙනවා සිටියේ හරි පොලිසිය අපිට දාලා නෑ උඹ වරෙන් බං අපි පොලිසිය හරියටම හුත්තෝ එන්න මේක ආපන් හරිද ආපන් හරිද මේමයි හරිද පොලිසිය කොහොමද අපේ තරහකාරයනේ හරිද උඹට ඇහෙනවද හරිද අපි පොලිසියට ෆක් කරමු මචං හරිද මේ ගෑම් අපේ ප්‍රශ්න වැත්තෙන් දීලා පොලිසිය උන්ට ගාලා පොලිසිය හරිනේ හරි බලමුකෝ හරි අපේ ප්‍රශ්නේ ඉතින් අපි සිටි එකට එන්නම් එන්න හරි එලකිරි හරි සිටි එකට හරි මේ මල්ලේ උන් සිටි එකේ එළුන්නේ සිටි එකට එන්නකෝ අපි සිටි ගිහිල්ලා ගහමු අවුලක් නැහැ සිටියන් අපිට ගහන්න කිව්වම් යම සිටියන් කමන්නේ ඩී ළඟට ඔය අඩුව ළඟට ගෙන්න ගන්න නෑ උන් ගෙන්න ගත්තේ නෑ උන් අපි හොයනවා මචං කැරක් බං එහෙම සීනක් තියෙන ඔබ ගියපන් මං කිව්වා උන් කියනවා සිටි එකට එන්නලු බං මේ අල්ල බැඳිලා නෑනේ උන්ට ඕන්න උන් පටන් ගත්තේ හරිද ඉතින් අපි උන්නේ උන් ඉන්න නේම අපි දෙන්න ඕනේ හරියටි වයිතර අන්නාරි දැන්නේ අන්නාරි ඕ ජී ගියපන් මේ අහපන්කෝ අපේ උන් කැමති නැහැ සිටියෙන් හරිද අපි මචං බිල්ඩින් උන් නැගලා පොක දෙන්නේ නැහැ උඹලට ඕනකමක් තියෙනවා නම් සැන්ඩි වෙල්ලා වරෙන් සැන්ඩි වරෙන් කරන්න දෙන්නේ මෙහෙමයි ඉතින් මේ කොන්ද බලන දිනන වරෙන්නේ ඉතින් මේ උඹ වරෙන් උඹන්නේ ප්‍රශ්නේ විසඳ ගන්න ඕනේ වරෙන් සැන්ඩි එන හරි අපි එන්න හරි බං අඩ වරෙන් ඇලි බං උඹලා උත්ත අනේ උත්තක් කියන්න එපා වරෙන් ගොඩන්තා මේ උත්ත බිල්ඩින් උන් නගින්නේ නැහැ පඳුරු ආසියක් නැහැ දෙයිනේ වරෙන් අපි මේ මගේ ඉන්නේ වරෙන් උත්ත ඇවිල්ලා වරෙන් පකත් දෙකේ වරෙන් කැරියද උඹ උඹ කැරියද උත්තෝ කනවතෝ ඉඳපන් මේ උත්ත අරාර පගේ පිස්සු උත්තෙන් නිසා නැහින්න යන්නේ වරෙන් උත්තෝ කන්න කැරිය වරෙන් වරෙන් උඹලගේ ගා නෙවෙයි අර ඉස්සා කියන ගොන් පකයනේ උත්තෝ හරි වරෙන් උඹ වරෙන් මේක ඉඳගමු වරෙන් උත්තෝ හරි වරෙන් උඹ තියපන් ආපු ගමන් තියෙන උත්තා ලං කරන පකන් නැහැ ආපු ගමන් තියෙනවා හරිද එච්චරයි වරෙන් පිටිපස්සට එන්නයි උත්තෝල් නැහැ වරෙන් තියපන් අපිත් තියෙනවා වරෙන් මල්ලේ මේ උන් සැන්ඩිනවා හරිද මේ කතා කිරිල්ල නැහැ කෙලින්ම වෙඩි විතරයි වදින්නේ ඈ උන් කිව්වේ ආයේ කිවිලි නැහැ මොනවත් ඈ කෙලින්ම වෙඩි විතරයි ඈ එච්චරයි ෂුවර් කියලා තියෙන්නේ ඔක්කොම වරෙන් හරි බාන තනි වෙන්න එපා එකට වින්න මල්ලේ මේ කිලෝමීටර් ගහද්දි හෙමින් ගහපන් හොඳේ මේ නිකන් කිව්වේ මේ දැන් ඌවා නෙවෙයි බම් මේක කිලෝමීටර් කියලා ඒ ඉබම්බන් කිලෝමීටර් ගානේ හෙමින් ගන්න කි අම්මෝ හරි ආකේ හලෝ මොකද වෙන්නේ ඔව් කියවා දෝනා ආකේ පාරම කාලේ මතක ජෝක් එකක්ද බම්බල කරේ පාරම කාලේ දුපිටියට මතක් වෙලා තියෙන්නේ හෙලෝ ඇහෙනවද හෙලෝ ඇහෙනවද මොකද වෙන්නේ මේමයි මේ උඹලා මේ සිටිය කරන්න එන්න එපා දැක්ක තැන පොක බලන අද නෙමෙයි හෙට නෙමෙයි අනිත් නෙමෙයි එච්චරයි යාර උඹලා සැන්ඩි වලට වෙලා ඉඳපන් හරිද එච්චරයි කියන්නේ එහෙමද කියන්නේ හා ඔව් එහෙම තමයි හරි පොඩ්ඩක් හරි අදත් හෙට පුක බලනවා හෙටත් පුක බලනවා අනිද්දාට පුක බලනවා එන්නකෝ බලන්න හරි මං එන්නකෝ අපි එන්න බලන්න එන්නකෝ ඉතින් එන්නකෝ එන්නේ නෑනේ ඔයාලා මොකක්ද මොනවද ඔයාලන්නේ අවශ්‍යතාවය තියෙන ඔයාලා සැන්ඩි එන්නකෝ මොකක්ද තියෙන ප්‍රශ්නේ අපිට කිසි ප්‍රශ්නයක් නැහැ අපි ඔය සැන්ඩි පැත්තේ පුක දෙන්නේ නැහැ එච්චරයි උඹලට ඉතින් නගරෙට එන්න විදියක් නැහැ ඉතින් අදින් පස්සේ එච්චරයි මට ඉතින් කියන්න තියෙන්නේ හරි බලමු කොහොම ඉන්නු
හරි මං ගේම අදින්න මේ වචන ටික වල හිතකින් නෙවෙයි කියන්නේ රයිට් දැන් මහලෝකෝට උඹලා මහලෝකෝ අරු එන්න උස කතා කියලා දැන් උඹලා බය දෙන්නේ නැත්te කි මං හුත් වරෙන් ඇවිල්ලා ගහපන් අපි බය නෙමෙයි හුත් ගහනවා කියලා එන්න හුත් වරෙන් ඇවිල්ලා ගහපන් පකෝ අනේ හුත්තෝ මේ අනේ හුත්තෝ මේ ෆෝන් එක තියපන් හුත්තෝ මහලෝකෝට පක කියනවා උඹේ අහපන් හුත්තෝ උඹේ නගරේ විතරද උඹට ගහන්න වරෙන් එළියට ඇවිල්ලා ගහපන් හරි යකෝස වෙන්න පුළුවන් උඹ දැන් ගේම ඇද්දා නම් උඹට ඔච්චර කුකේ අමාරුව නම් පණුව කනවා නම් එළියට ඇවිල්ලා ගහලා පෙන්නපන් හුත්තෝ මහලෝකෝ යකෝස නම් අනේ හුකාගානේ හුත්තෝ උඹේ කට විතරයි ගෙරි වන්දුලා තෝ ගහකට ගිහලා කේල් ගෙඩියක් කාලා පුකේ ගහගෙන හුත්තා වරෙන් හුත්තු ගහගන්න වානේ අනේ උඹලා පොන්න පැට වගේ සැන්ඩියෙන් ගිහලා ඉන්නේ පොන්න පැටිය උඹනේ අය හුත්තු උඹ පොන්න පැට වගේ නගරෙල්ල ඉන්නේ ඇයි උඹ පොන්න පැට වගේ නගරෙල්ල ඉන්නේ මොන හුත්තද කියන්නේ වරෙන් කැරියා අපි නගරෙන් කරන්නේ අපි තව සැන්ඩි වල පුක දෙන්නේ අපි මේ ප්‍රශ්නේ අපි මේ අහපන් හුකන වඳුරු මේ ප්‍රශ්නේ අපි කතා කරලා කියපන් කැරියෝ මේ ප්‍රශ්නේ අපි කතා කරලා විසඳ ගන්න හැදී උඹනේ පකේලාට ගහන්න ඕනේ එහෙනම් හුත්තු ඇවිල්ලා ගහමු වරෙන් ඉතින් ගහලා පුක දීලා වරෙන් හුකන්නට වරෙන් කැරියා සැන්ඩි වලට ඇවිල්ලා ගහපන් මොන පග කියන්නේ වරෙන් හුත්තු සැන්ඩි වලට උඹලට ඕන වරෙන් ඇයි අපි එන්නේ උඹලට ඕනේ අපිට ප්‍රශ්නයක් නැහැ අපිට උඹලට ගහන්න ඕනේ නැහැ අපිට නගරෙට එන්නේ හරි බලාගමු අනේ හුකන්න එපා වඳුරෝ මේ එනවනම් වරෙන් මේ අහපන්කෝ මේ ඕ කියපන් කී මොකක් කර කියන්න කියන්නේ මොකද්ද කියපන්කෝ මං කිව්වේ හුකන්නට ෆෝන් එක කියන්න කියලා කියන්නේ අනේ හුකන්නට වරෙන් හුත්තු මොකද්ද වෙන්න ඕනේ මේ කැරියෝ මේ අහපන් හුත්තෝ මේ එහෙනම් හරි නගරේ සැන්ඩි මැද ගහමු වරෙන් මොන හුත්තක්ද මේ හරි උඹලා සැන්ඩි හුකන්නේ මේ උඹලා බිල්ඩින් උඩ නැගන පුක දෙන්නනේ අනේ හුත්තෝ ඇවිල්ලා බලපන් අපි වාහනවල ඉන්නේ හුත්තෝ බිල්ඩින් වලට යන්නේ වරෙන් උඹට ගහලා ෆොටෝ එකක් එවන්න හුත්තෝ ඒ වගේ ෆොටෝ එපා අපි මේ ඔය ගොන්නු විකුණන ගොඩක් කල් හරිද ඒකින්ද අපිට පුකේ අමාරුව නැහැ දැන් එච්චර උඹලට නගරෙට එන්න දෙන්න ගහනවා එච්චර හරි සරලයි ඒ හින්දා උඹලා නගරේ ඉන්න ඕන නම් උඹලා එපාර්ට්මන්ට් පැත්තේ එන්න ඕන නම් උඹ තේරුමක් නැහැ බං උඹලා මහලු කයි විතරයි දැන් බය වෙලා එන්නේ නැහැ නේ හිතන්න බෑ අපි යකුත් උඹ යකුද හුකා මේ මල්ලි උන් එන්නේ නැහැ මේ උන් එන්නේ අපිට නගරෙට එන්න දෙන්නේ නැහැ කිව්වා උන් එන්නේ නැහැලු උන් අපිට නගරෙට එන්න දෙන්නේ නැහැලු මම යන්නේ අපි යමකට කෑවා නෙවෙයි අදාළ නැහැ නගරේ පුරුදු මෙච්චර හැම පුකක් නැහැ ගහලා හුත්තෝ ගහලා කියමු අපිට ගහයි අතේ කියලා එහෙම කියමු මම ඉවරයිනේ කතාව යමන් තමයි දැන් ඔන්න යනවා අපි ඕකනේ කරගන්න ඕනේ යමන් හුත්තෝ අදාළ නැහැ නේ ඉපංගෝ ඒක කැලේ ගියා එක පාට ඒ ඉබන් හප්පගන්නේ මල්ලි ගහලා දාමු අදාන්නේ උඩ අපිට විතර සතෙක් නෑ නේ යහපන් අඩෝ නිදා ගන්නත් නෑවා දැක්කදන ගහපන් රතු පාට වාහන කියන්නේ යකුසරන් ඇතුළේ ඉන්න ගැහුවා එච්චරයි ඔක්කොම අය පාසේ පොඩි කේස් එකක් කොබලා අපි ඒ හුත්තු වෙන්නම යම්පා ඩොනා යම අපේට අය බං ඩොනා යම එල්ලෝගෙන යම නයිස් හප්ප ගන්න බං අර ඩොනා තව ඉස්සරහට vehicle down එන්නේ යන්නේ දාම ඇතුළේ අපේ ඩවුන් නැහැ කවුරුත් නෑ ඩවුන් නැහැ උංගෙනෝ මෙතන බහිනෝ මෙතන කට්ටිය ඔතේ පයින් එන්නේ පයින් බං අපේ උඩ වටෙන් vehicle down වටෙන් එනවා ඔක්කොම කරගවල එකට ගෙට බල්ලා ඔක්කොම පිච්ච පැත්තකින් කට්ටියම ඉන්නවනේ ඩවුන් නැහැනේ අපේ එකෙක්වත් මල්ලි උන්ගේ ප්ලෑන් එක කොහොමද කැරි ප්ලෑන් එක නේ අපිට යද්දි ගහන්න නේ උත්තලා එපා ඕ යන්න එපා ඔය පුෂ් කරන්න එපා මන් ඩීගෙත් එකේ ඉන්නේ ගේට් ඉන්න මොකද අපි දැන් කරන්නේ කන්දුරින්
කන්දරේ ස්කවුට් කරනවා හරිද? ඔව් කන්දුඩ කදුරින් බැස්සා. ටිකවරටි හදාගෙන වාහන ටික. අපේ වාහනේ ඩවුන් වුණේ අපේ වාහනේ ඩවුන් වුණේ. රෝනා බලපන් අපේ වාහනේ. කිසිපා අපේ වාහනේ ගාවට යන එක ඩේන්ජරස් නේ බා. අපේ යන එක ඩේන්ජරස්. නෑ මේකේ හතරක් යනවා හතරක්. නෑ මේකේ මගේ වාහනේ. මේ අර වාහනේ හදාගන්න බලන්න ඕනේ. ඒ වාහනේ හදාගෙන යන්න. නගාංගු හදාගන්න. සමහරට උන් ස්ටෙප් සිටි වල ඉන්න පුළුවන් කොහේ හරි. JD පිටිපස්සේ. පාල මෙහා පැත්තේ කොනේ ඉඳන් දන්නේ බන්නේ. ඔව් බං අදාළ නෑ. අත්ත ගානේ. ඇයි බං මේ කෝල් එකෙන් මෙහෙම ගේම ගහලා ගේම අදින්නේ බං. වරෙන් හුත්තු තෝගේ සිටි එකේ තමයි ඉන්නේ කෝපකෝ අපි සිටි එකට එළිය ආවි අඩිය තියලා දෙන්නේ හුත්තු වරෙන්. ආ? උඹලගේ මහලුකු සිටි එකනේ වරෙන්. ඈ හුත්තු? වරෙන්. එහෙනම් උඹටම හුත්තු වඳුරා. කොල්ලා හුත්ති කොල්ලා ෆෝන් එකේ තිබ්බා අපේ හුත්ති කොල්ලා තෝ ෆෝන් එක තිබ්බා පකයා බය වෙලා තිබ්බා වරෙන් හුත්තු තෝගේ සිටි එකට ඇවිල්ලා ඉන්නේ වරෙන් ගහන්න. අම්මට හොගන්න කැරියා. ඉන්නේ කැරියා. අයියේ හරකලුවා. අන්න පිටිපස්සේ ඉන්නවා. ඔක්කොම ඉන්නනේ. උඹට තියෙනවා වරෙන් උඩට හයි ග්‍රවුන්ඩ් මේ තාම අරව ගන්න ඕනේ. වරෙන් මගේ පස්සෙන් වරෙන්. වරේ. ඕකේද පිටිපස්සේ. වනේ බං. උන්ගෙනෝ. කොහොමද බෙදන්නේ බං? හරිද දාපන් නඩ දාපන්. අහන්න බැරි නම් බලලියම සින්දුවත් පංගමරියම් බෙරක් කන්දෙන් ඔබ ඉන්නේ නම් වගේ බොරු අලි වන්සම් පැලියන් කම්බෙර කෙලවි සොට්ටෙන් පැත්තෙන් දෙන්න පපැත්තෙන් මං ඉන්නක for my structure next time ek කරන බල හැගෙන්න බැරි නම් run දුව පංකල් සම්පත් ලිලවට කල්ලවටන් අපි ඔක්කොම පරනොල ඉස්කෝලේ කොයාලු උඹනේ අතුරුදහම කොයි කාටත් බෙදුව සම්බෝලේ බෙදන්නේ මේක එක මේක හැන්දෙන් දැන් මේ දැන් අඬ බං ඔබේ කිල්ල මෙලප් එකේ බොන්සනක බලන් ගෝසිය මගේ ගැම්මට ඉන්නේ මගේ වටේ තින් පාටයි පන්සල වගේ තුන දෙන දාලා දන්සල වගේ රත්තිත නැමගේ ඔය බාකට තම්බු ඉන්නලා වගේ සීතල පරිවක් කර දෙන්නම් අක්කර ගාන කර පිල්ල මෙන්න බේ බෑන් අනිතුට පාඩම ආවෙ ලොකුම කටු කාලන අතන් හරවොඩු කම්පීන පා ජය වේවා උඹට මේ වාරණ කප කොට කොට ගහලම මෙකර අපට හදපු පාලම ඔය කලක නිය හැමිනිය කාලඩ මුල් ආසන පැත්තක තියා පැත්තක් ගියා සැලයිද කවදාවත් මේ ඩොක්සියා මඩ කියයි මු පිස්සක් කිය වැල්ලත් වැඩ නෑ උන්ට ඩිස්ලෙක්සියා දෙක බල්ලා ගනින් තද හවුලින් හස්කි ගෑම් පැක්ස් ටොජර් ස්කෝප් පාසියා ඔබට හිරට වෙනසක් පෙනෙන්නේ කන්දේ මුලි සමාජ ගැන කියවන කලින් බහැපන් හදේ තියේද කියන්න බෑ පිටින් බලලා ඇත්තලේ මුතු ඇතන් නැතත් දෙන්න ගිට්ට වන්නද වලේ පාදම බොල් ගොඩ කුංග හගෙන යන එනරල්ලේ රැලෙන් සැර වැඩි පොඩි ළම යහකට ව්‍යා වැල්ලේ කිසියන ප්‍රමාණි කොහොමද ඔබ මනින්නේ දල්ලේ කොහොමද බාගෙට බාගයක් ගෙඩි බොල් ඔය වල්ලේ ඔබ දන්නේ තිපාරක්න පරිස්සමෙන් උඩින් කඩන්න වැටුන්නේ ආවෙතෙම තේරෙන කිව්ව සිංහලෙන් කාටත් රැපෙන් හැකිතරමට දුරස්ව ඉදින පැකලම කන වැදුණු රත්න කසෙන් උදේ මල්ල අමත්තක එකම සෙයුර වන්නන් ඔය කන් ඕන රසෙන් බල කෙසෙන් කඩක පසු පසෙන් අපේ රප උඩ එද්දි වද දෙන්නේ නවතන්න බෑ ඩොක්සි සෙලන එක්කල ගෝල් මයි නීස් මත කරලා ලියර තියපන් උඹේ ත්‍රිෂ් දැන් ඉස්සල කරපු වීඩියෝ සි සිංහල දැන් උඹේ රැපෙත් බෙරි ඉංග්‍රීසි ඕකන රිච් කැටේ යම් හෙන චීප් කොටුවෙන් ගුචි බේ රන් දුව පංකල් සම්පත් ලිලවට කල්ලවටන් අපි ඔක්කොම පරනොල ඉස්කෝලේ කොයාලු උඹනේ අතුරුදහම කොයි කාටත් බෙදුව සම්බෝලේ බෙදන්නේ මේක එක මේක හැන්දේ දැන් මේ දැන් අඬ බං ඔබේ කිල්ල මෙලප් එකේ බොන්සනක බලන් ගෝසිය මගේ ගැම්මට ඉන්නේ මගේ වටේ තින් පාටයි පන්සල වගේ තුන දෙන දාලා දන්සල වගේ රත්තිත නැමගේ ඔය බාකට තම්බු ඉන්නලා වගේ සීතල පරිවක් කර දෙන්නම් අක්කර ගාන කර පිල්ල මෙන්න බෑන් අනිතුට පාඩම ආවෙ ලොකුම කටු කාලන අතන් හරවොඩු කම්පීන පා ජය වේවා උඹට මේ වාරණ කප කොට කොට ගහලම මෙකර අපට හදපු පාලම අනිතුම් ඔය කලක නිය හැමිනිය කාලඩ ආසන පැත්තක තියා පැත්තක් ගියා සැලයිද කවදාවත් මේ ඩොක්සියා මඩ කියයි මු පිස්සෙක් කිය වැල්ලත් වැඩ නෑ උන්ට ඩිස්ලෙක්සියා දෙක බල්ලා ගනින් තද හවුලින් හස්කි ගෑම් පැක්ස් ටොජර් ස්කෝප් පාසියා ඔබට හිරට වෙනසක් පෙනෙන්නේ කන්දේ මුලි සමාජ ගැන කියවන කලින් බහැපන් හදේ තියේද කියන්න බෑ පිටින් බලලා ඇත්තලේ
මුතු ඇතන් නැතත් දෙන්නේ ඉක්ට වන්නද බලේ පාදව බොල් ගොඩ කුංග හගෙන යන එන රැල්ලෙන් රැල්ලෙන් සැර වැඩි පොඩි ළම යහකට ව්‍යාගල්ලෙන් උසයන ප්‍රමාණි කොහොමද ඔබ මනින්නේ දැල්ලෙන් කොහොමද බාගෙට බාගයක් ගෙඩි බොල්ලොය වල්ලෙන් ඔබ දන්නේ තිපාරක්න පරිස්සමෙන් උඩින් කඩන්න වැටුන්න ආවතේ තේරෙන කිව්ව සිංහල කාගතර වෙල් හැකිතරමට දුරස්ව ඉඳින වෙල්කලම කන්න වැදුණු රත්න කසෙන් උදි මල්ල අමතක එක මසෙන් වන්නන් ඔය කන් ඕන රසෙන් බල කෙසෙන් එක බසු පසෙන් අපේ රබ උඩ එද්දි වද දෙන්නේ නවතන්න බෑ ඩොක්සි සෙලන එක්කල ගෝල් මයිනිස් මත කරලා ලියන තිය පං උඹ දෙ ත්‍රිෂ් දැන් උසල කරපු වීඩියෝ සී සිංහල දැන් උඹ රැප් බෙරි ඉංග්‍රීසි ඕකන රිච් කැට යම් හෙන චීප් කොටුවෙන් ගුචි බෙල්ට් බිච් ප්ලීස් ඒ වගේ පෙන්ටි පච්චි වාහනේ